දැවැන්ත ගොඩනැගිලි හදන්න කලින් වානේ කූරුවල බර හරියටම හොයාගන්න විදිහ අපි අද කතා කරමු. මේක හරිම වැදගත්. අත්තිවාරම දාන්නත් කලින් මේ යකඩ තොගයේ බර කීයද කියලා කොහොමද හරියටම කියන්නේ? ඒක ලොකු අභියෝගයක් නේද? බය වෙන්න එපා. මේ පියවර ටික දැනගත්තම ඕනෑම කෙනෙකුට මේක ඉතා පහසුවෙන් විශ්වාසයෙන් යුතුව කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ රහස් සූත්‍රය. විශ්කම්භයේ වර්ගය දිගෙන් ගුණ කරලා 162.2 බෙදන්න විතරයි තියෙන්නේ. හැබැයි මතක තියාගන්න වැරදීම් නොවෙන්න නම් විශ්කම්භය මිලිමීටර වලින් සහ දිග මීටර වලින්ම ගන්න ඕනේ. අපි දැන් මේක ප්‍රායෝගිකවම කරලා බලමු. මිලිමීටර් 12ක මහත මීටර් 12ක් දිග කූරක් ගමු. සූත්‍රයට දැම්මම මුලින්ම 12 වර්ග කරලා ඊට පස්සේ ඒක දිග ඒ කියන්නේ 12න් ගුණ කරන්න. 12 වර්ගය 1144යි. දෙන්නේ 1144 මීටර් 12න් ගුණ කරන එක තමයි ඊළඟ පියවර. ගුණ කළාම උත්තරේ 1728යි. දැන් ඉතිරි වෙලා තියෙන්නේ ඒක අර 182.2 නියතියෙන් බෙදලා දාන එකයි. මෙන්න ප්‍රතිඵලය. ඒ වානේ කූරේ හරියටම බර කිලෝග්‍රෑම් 10.65යි. දැක්ක නේද ඒකේ තියෙන ලේසිකම? හැමතිස්සම ගණන් හදන්න ඕනෙත් නෑ. වැඩේ තවත් ලේසි කරගන්න පුළුවන් කෙටි ක්‍රමයකුත් තියෙනවා. මේ වගුවේ තියෙන්නේ ගොඩක්ම පාවිච්චි වෙන කූරුවල මීටර එකේ බර. මේක ළඟ තියාගත්තම වැඩ ගොඩක් පහසුයි. මේ මූලික දේ ප්‍රගුණ කළාම ඕනෑම ලොකු ව්‍යාපෘතියක වැඩ කිසිම බයක් නැතුව ඊටාම කාර්යක්ෂමව කරන්න පුළුවන්. එක කූරක් කිලෝ 10ක් නම් ටට්ටු 50ක ගොඩනැගිල්ලක් ඇතුලේ කොච්චර යකඩ කන්දක් හැංගිලා ඇද්ද හිතා ගන්නත් අමාරුයි නේද?